මචං මම මේ නිකමට වගේ අහන්නේ. උඹ කාට හරි WhatsApp එකේ voice note එකක් යවලා ඒක ආයෙත් අහලා තියෙනවද? එහෙම නැත්නම් උඹේ voice එක record කරලා ආයෙ අහලා තියෙනවද? එතකොට ඔබට හිතිලා නැද්ද මේ මොකෙක්ගේ voice එකක්ද මේ? ඕකට මචං science වල explanation එකක් තියෙනවා. ඇටකටු ඇතුලෙන් vibrate වෙනවා මොනවා හරි blah 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 scene ගොඩක් තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ මේක. උඹ කියන්නේ කවුද? උඹේම ඔළුවේ ඇතුලේ ඉන්න අර මෝගන් ෆ්‍රීමන් වගේ බේස් වැඩි සෙක්සි වොයිස් එකක් තියෙන එකද? නැත්තම් මේ ලෝකේ ඉන්න අනිත් හැමෝටම ඇහෙන අර රෙකෝඩින් එකේ ඇහෙන ඩොනල්ඩ් ඩක් වගේ අමුතු හයි පිච් වොයිස් තියෙන එකද? ඇත්ත උඹ කවුද? උඹට විතරක් ඇහෙන එකද? නැත්තං අනිත් හැමෝටම ඇහෙන එකද? මෙහෙම වුණොත් උඹේ ගාව ඉන්න උඹේ හිත ඌ මචං කවදාවත් උඹේ ඇත්ත වොයිස් එක අහලා නැහැ. ඌ ජීවත් වෙන්නේ උගේ ඔළුවේ ඇතුලේ හැදෙන සද්දේ ප්‍රයිවට් වර්ෂන් එකක් එක්ක විතරයි. එතකොට මචං උඹේ හොඳම යාළුවා, උඹේ ෆැමිලියගේ මිනිස්සු, එතකොට උඹේ ගර්ල්ෆ්‍රෙන්ඩ්, උඹේ බෝයිෆ්‍රෙන්ඩ් කවදාවත් උඹ ඇත්තටම කතා කරනව අහලා නැහැ. උන් අහන්නේ උඹේ ඇතුලේ ඉන්න මෝගන් ෆ්‍රීමන් වන් නෙවෙයි. උන් අහන්නේ අර රෙකෝඩින් එකේ ඉන්න ඩොනල්ඩ් ඩක්ව. ඒ කියන්නේ මචං උඹේ මුළු ජීවිතේටම උඹ කවුද කියලා උඹ හරියට එකෙක්ටවත් ඉන්ට්‍රොඩියුස් කරගෙන නැහැ. අපි හිතන්නේ අපි මිනිසුත් එක්ක කනෙක්ට් වෙනවා කියලා. කොහොමද? උඹට උඹවම ඇහිලා නැත්නම් උන් කොහොමද යකෝ උඹව අහන්නේ?